සාෆි විසින්ම මාධ්‍යයට හෙළි කරනවා අම්මලා සම්බන්ධ සැත්කම් 8000ක් කරපු වෛද්‍යවරයෙක් කියලා. අධිකරණයේදී හෙළි වුණා මොහු මුස්ලිම් දරුවෙක් ගත්තොත් මුස්ලිම් ආගමේ හැටියට අදාළ ජාතිකා එහෙම කරනවා කිය. හැබැයි ඉතින් සිංහල දරුවෙක් ගත්තාම ඉතින් පිරිච්ච කියලා නෑනේ. එතකොට මේ අම්මලාට ප්‍රශ්නයක් ඇති වෙනවා මේ ප්‍රවෘත්තියත් එක්ක. මට කලින් බබෙක් හම්බුණා. ඒ බබා හම්බුනේ සිසේරියන් සැත්කමකින්. ඒ සැත්කම කරේ කුරුණෑගල රුවලේ හෝ දඹුල්ලි සේවය කරපු වෛද්‍ය සාෆි මට දැන් ඊළඟ බබා පරක්කුයි. ඊළඟ බබා නැහැ. එතකොට මව්වරුන්ට සැකයක් ඇති වෙනවා. අර ප්‍රවෘත්තියත් එක්ක එහෙනම් ડોක්ටර් සාෆි මේ වඳ කරපු මවක්ද මමත් කියලා. මේ වෛද්‍යවරයා සමග සේවය කරපු හෙද කාර්ය මණ්ඩලය කියන්න පටන් ගත්තා ඔවුන් වෛද්‍ය සාෆිගේ ක්‍රියාදාමයේ යම් සැකසහිත තැන් තියෙනවා. තියටර් එකේ සිටිය යුතු පුජ්‍යලයන් විශේෂයෙන් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්න ඕන. නාඩුවේද වෛද්‍යවරයන් ඒගොල්ලෝ නැහැ. හරි ඒ අදාළ නැතුව මොහු තනියෙන් සමහරලාට මේ වැඩේ කරලා තියෙනවා. බොහොම වේගෙන් කරලා තියෙනවා. නොසලකිලිමත් ආකාරයෙන් කරනවා කියලා කාරණා ඔප්පු වුණා. කාරණා ආවා. හැබැයි මෙතනදී සිද්ධියක් වුණා මේ කතාබහ මුල් විමර්ශනයේදී ආවහම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එලා මේ විමර්ශනය බාර අරගෙන මේගොල්ලන්ගේ කට උත්තරගෙන ඉඳි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් මේ නිලධාරීන් මේ හෙදහෙදි කාර්ය මණ්ඩලය බය කරලා තියෙනවා ඔයගොල්ලෝ මේවා කලින් දැනගෙන කලින් නොකීවනම් ඔයගොල්ලොත් වරදකාරයෝ වෙනවා කියලා. ඊට පස්සේ ඒ කාර්ය මණ්ඩලය මේ මම මේ කියන කාරණා මේ රෝවලෙන් කරපු අභ්‍යන්තර විමර්ශන වාර්තාවේ තියෙන දේවල්. හරි එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිතා මතාම අර සේවකයන්ව බය කරලා තියෙනවා මේවා කලින් දැනගෙන කලින් මේව නොකීම නිසා ඔයගොල්ලොත් මේ වරදට වැඩිකාරයෝ වෙනවා කියලා. වෙච්ච දේ මොකද්ද? මේ වෙන ප්‍රශ්නයක් ඉඳ අනුන්ගේ ප්‍රශ්නයක් ඉඳ අපේ රස්සාව නැති කර ගැනීම වූ අපිට හිරේ යන්න වෙන එක නවත්ත ගන්න සමහර සේවක සේවිකාවෝ මේ ගැන කතා කරන එක නැවතුවා. අම්මාවරුන්ගේ කැමැත්ත නැතුව කරපු LRT සැත්කම් තිබ්බා. මුස්ලිම් අම්මලාගේ බෙඩ් ටිකට් එකේ තියෙනවා LRT ඩන් කියලා. එහෙම කරපු අම්මලාට 4 වෙනි දරුවත් ඉපදිලා තිබ්බා. තව මුස්ලිම් වෛද්‍යවරු ඉන්නෝනේ. ඒ කිසිම මුස්ලිම් වෛද්‍යවරයෙකුට මේ වගේ චෝදනාවක් එන්න ඕනේ.